ආයිබෝන් හිතවතුනි. සමහර ප්‍රශ්න ගැන අපි හිතනවා වැඩි. සමහර දේවල් ගැන අපි ඕනවට වඩා හිතනවා. මේ ඕනවට වඩා හිතන දේ නිසා තමයි සමහර ප්‍රශ්න ගැන අපේ ඔළුවේ අනවශ්‍ය දේවල් පෙරෙන්න පටන් ගන්නෙ. මතක තියාගන්න අපි මේ වද වෙන ප්‍රශ්න තව අවුරුදු 100ක් ගියාට පස්සේ කාටවත් මතක නැහැ. මේ වද වෙන ගැටලු ගැන තව අවුරුදු 200ක් 300ක් 400ක් විතර ගියාට පස්සේ කවුරුත් දන්නේවත් නැහැ. ඒ නිසා අපි අනවශ්‍ය බරක් අපේ ප්‍රශ්නවලට අපි දෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි ප්‍රශ්නයක් ඉන්නවා නම් අපි මොකක් හරි ගැටලුවක ඉන්නවා නම් අපි මොකක් හරි හිට්ටීඩාවක් ඉන්නවා නම් පොඩ්ඩක් හිතලා බලන්න තව අවුරුදු 10කින් මට මේ ගැන මොනවා හිතෙයිද? තව අවුරුදු 60කින් 70කින් සමහර විට එච්චර දුර හිතන්න බැහැ. තව අවුරුදු 5කින් මට මේ සිද්ධිය ගැන නැත්නම් මේ තත්ත්වය ගැන මේ අවස්ථාව ගැන මොනවා හිතෙයිද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට ඔය තියෙන බර ගතිය අපි දෙන අවශ්‍ය බර හිතට ඒ දෙන අනවශ්‍ය බර අඩු වෙන්න පටන් ගන්නවා. මොකද අපිට තේරෙන්න පටන් ගන්නවා අපි හිතන තරම් මේ ප්‍රශ්නේ එහෙම නැත්නම් මේ ගැටලුව අපිට බරක් ලබා නොදෙන බව. බලන්න මේ වෙලාවේ හිත හිත ඉන්න දේ තව අවුරුදු 10කට 15කට 20කට 30කට අවුරුදු 100කට විතර පස්සේ කොහොමද දැනෙන්නේ ජීවත් වෙලා හිටියොත් එහෙමනම් ඒක නම් හිතලා බලන්න අපිට ජය